අතාරින්නේ නැහැ බං. දැන් මම කාගේ කවුද කියලා හොයාගත්තා. ඔය දුටුගේ ගෝල් චුටියයි. එජන් චුටිය තමයි දේවල් ගන්න. වසන්තයි. ඉතින් මොකද කරන්නේ? ඒ කියන්නේ මූ චුටියයි ගෝල්. චුටිය නගරාධිපතියයි ගෝල්. ඒ කියන්නේ මූ නගරාධිපතියයි මොනවා හරි දෙයක් ගන්න. වමාරෝපම් මේ තමයි අපේ අම. අයි ඒ නිකන් නම් මූ කියන එක නැති. නිකන් කියන්නේ බබා. බබා වෙන්න දැන් එපා බා. දැන් නැද්ද වමාරෝ ගන්න කරන්න ඕන දේවල් ටික මම උඹලට කියලා දෙන්නවද? කොහොමද වමාරෝ ගන්න? හරි. ඒ දවස් කීපයක් ඒක මන්නේ. කොහොමද? බලක ඕන දවසක් දැන් මට ඕන කරන්නේ ප්ලෑන් එක විතරයි. ප්ලෑන් එක දැනගත්තාට පස්සේ මම ගන්න කරන්නේ. හරි. පාලිතය මේක තේනවා කිව්වේ. පාලිත කියන්නේ දැන් උඹලා දෙන්නට තමයි මෙතන සම්පූර්ණ බලන්නේ. හරි? හරි. මේ කියන කිසි එකෙක් දැනගන්න බෑ. කොටිම කියනවා බෑ කියලා කියන්නේ නැහැ. හරි. අපි කොහොමද තියුවේ දවස් කීපෙ මෙතන රැකලා ඉන්නවා කියන්නේ. මොකද මුතනින් මේ බිල්ඩින් එක දාන්න බෑ. ඔව්. බරකට ඉන්නේ. කවුද මෙතන ඉන්නේ? කවුද මෙතන යන්නේ කියන එක කියන්නේ මම. ඒක කියන ගමන් උඹලා දෙන්නම මෙතන ඉන්නේ. ඒක උඹලට කන්න බොන්න ඔක්කොම දේවල් ටික මම මෙතන දෙනවා. හරි. මේ කියව පටන් ගන්නවා. මේ කියව මගේ. මේ ගේම් එකේ සෙල්ලම් කරනවා මම විතරයි. පිටින් කිසිම එකෙක් මේ ගේම් එකේ සෙල්ලම් කරන්නේ. මේ ගේම් එක ඉවර කරන්නේ මම විතරයි. රසය සතුට පිළ සැමරුමක් සමඟ 20000කට අධික හදවත් රාශියක් තමන්ගේ ආදරණීයන් වෙතට ලං කරන මන්ති සුව රසයට හැකි වුණා. Our signal code and ginger. කරවේක සහ ඉඟුරු සාවය සමගින් විශ්වවිද්‍යාලයට එදිනසට පරිපූර්ණ මුඛ ආරක්ෂාවක් ලබා දෙයි. Our signal code and ginger පරිපූර්ණ මුඛ ආරක්ෂාවක්. මොකද සතුන් පාප්පු ඊටයි වීඩියෝ එකක් තමයි. ඇයි හසරණිය වෙන්නේ නැත්තේ? අනේ මන්ද ආදේශයෙන් කෝල් එකක් කතා කරගන්න නැහැ වගේ. මම බලාගෙන දෙතුන් පාරක් try කරනවා. ඒක තමයි. එහෙම වෙන්නත් එපේ. ඔය හසරණිට හොඳ පවුල් පසුබිමක් නැහැ. සාරේ නීට් එකට ඇඳලා වැඩක් නැහැ. ටාගට් එකට ගියාට පස්සේ ඉනිමකට ෆයින් ගහනවා. ඉතින් මේ පොස්ට් ඔවා දෙන්නේ නැහැ. ඒක ඇත්ත. ආපු දවස් ටිකේ බෙල්ල පාත් කරගෙන මුණ දාන්න හැමීට කතා කරේ.
තාත්තයි පුතයි දෙන්න හරිය ඇඳුවා. එක අතකට ආදේශයට මම වෙලක් මදි. ඔහොම යන්න දෙන්නකෝ. ඔය පටන් ගත්ත විතරයි. ස්ටාර්ට් එකේදීම ඔහොම දැනුණාම ඇති. මොකද ඉතින් ආදේශවල දැනගන්නවා තමන්ගේ පැලැන්තියට ගැලපෙන කෙනෙක් හොයා. දැන් ඉතින් නෙත් පිළිගතිය තෙමී ආදේශයට දෙන්න කාලේ හරි. මොකද ඉතින් කවුරු අතර දුන්නත් දැන් මොනවා. අනේ මට නම් ඔය වතුර බෝල අල්ලගන්න ඕනේ නෑ සච්. හැබැයි ඉතින් මම හසරයිට නම් වැඩි කාලයක් අත ගන්න දෙන්නේ නෑ. ඒ සචින් නාවෙන් නෑ නිකන් නෑ කියන්නකෝ. මම ඔයාලට hina වෙන්න දෙයක් කිව්වේ නෑ. නෑ ඉතින් මම ඉන්නේ සැකේ තියෙන්නේ. ඔයාලට ගොඩක් වශයෙන් හසරලියා. ඒ බලන්නකො දැන්. ඔයා ඉතින් මෙච්චර කාලයක් මොනවද කරේ? ඔයා ඉතින් හසරට වෛර කර කර ඉන්න එක බලන්නේ. ඒකත් නේ ප්ලෑන් කර කර හිතේ තියාගෙන ඉන්න හරියක් නෑ නේද? මොනවාම හරි දෙයක් කරමු. සත්‍යනේ. සමහර ප්‍රශ්න තියෙනවා අපි විසඳ ගන්න ඕනේ. තවත් සමහර ප්‍රශ්න තියෙනවා ඒවා අපිට විසඳන්න බෑ. විසඳනකම් බලාගෙන ඉන්න. විසඳන හැටි බලාගෙන ඉතින් හතරේ ආදේශයේ ගෙදර ගිහින් තමයි නවතින්නේ. අපි එන විසඳන හැටි බලාගෙන ඉන්නකෝ. ඇයට මට එන්නේ සෑලකට තරම් දෙන්නක වෙඩින් බලන්න යන්න තමයි. දැන් ළමයි මොනවද මේ විභාගයෙන් පස්සේ කරන්න හිතාගෙන? කෙවින් නම් දේශපාලනය කරා නේද? මට ඒ පැත්තේම ලොකු ආසාවක් නෑ සර්. එහෙම කියන්නේ එපා කෙවින් මේ තාත්තා වගේ දේශපාලනය කරන්න ඕනේ ඈ. දේශපාලනය කියන්නේ ඔච්චර හොඳ රසාවක්ද? නැද්ද? බලමු. බ්‍රයන් මේ කියදෙන්න ගන්නාද කරන්න හිතාගෙන ඉන්නේ මේ එක්සෑම් එකෙන් පස්සේ. මම නම් තාත්තගේ බිස්නස් වලට බහින්න යනවා සර්. අනෝද සිමල් ගණන් ඉතින් එදා ඉඳලම කියන හිතේ මේ රට යනවා කියලා නේද? ඔව් සර්. අපේ තාත්තා කෙලිම ප්ලෑන් කරලා දෙනවා කෙලිම UK යනවා. මාත් රට යන්න ඉන්නේ සර්. I studies වලට. රට ගිහිල්ලා එහෙම සැටි වෙයි. ආයෙත් ඉතින් ලංකාවට පස් පාගන්න හිතන්නේ. ඒ වගේ වැදගත් රටවලට ගිහින් කවුදනේ ලංකාවට එන්නේ? යුත් නම් ආයේ නෑ සර්. ඔය ඉතින් වැදගත් රස්සාවලට ගියාට පස්සේ අපිත් ඉතින් මාසෙකට විතර ඔය රටවල් වලට ගත්තට කමක් නැහැ වීසා ගන්න ඈ. අපි ඉතින් ගන්න පුදුවරු. එක්ස්ට්‍රා අපි සර් රාමදන් කරනවා. නෑ වැදගත් අපි තියාගන්න. පන්දිවට යන්න. Yes, an HMD Buddha Mechanic, E-Soft. අවුරුදු කන්න අවුරුදු රස දැනෙන්න. Plantation එක්ව බවමු රට දිනවපු. දැන් නම් විජේ මේ වත්තේ යන වැඩ පිළිවෙල නම් එච්චර හොඳ නැහැ. හන්ද? අපිට තේරෙනවා. ඒක තමයි චූටිලා. උන්වම මදුලට උදේ ඇක්ටිව් ටික ගමු. ඇක්ටිව් කියන්නේ තමයි මේ විජේ මේ අවුරුදු 18 බලන්න දුවයි. මේ රංගන නැගින්න. ඒක යන විදිහට වයස කියන්නේ මොකක්ද මේ වත්තේ කලින් නේද? අනිවාර්යයෙන්. ඒක විජේ
බලන්න. නෑ බං නිකන්. නෑ ඔබ කියන්නේ එහෙම එකක් නැහැ කියලා.